හිතන්න තත්පරයකින් ගන්න තීරණයක් ඒත් ඒකේ බලපෑම සදාකාලිකයි. අද අපි බලන්න යන්නේ ආදරය වෙනුවෙන් තමන්ගේ ජීවිතය ගැන පොඩ්ඩක්වත් නොහිතාගත්ත අන්නේ වගේ තීරණයක් ගැන. මේක නිකම්ම කතාවක් නෙවෙයි. මේක සැබෑම වීරයෙක්ගේ කතාවක්. ඔව් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. මරණය කියන්නේ ඇස් ඉස්සරහම තියෙන දෙයක්. බේරෙන්නත් අවස්ථාවක් තියෙනවා. ඒතේ ඔක්කොම අතෑරලා නොසෙලී ඉන්න. කාටද ඇත්තට මේව පුළුවන්? ඒකට කොයි වගේ හදවතක් කොයි වගේ ආදරයක් තියෙන්න ඕනද? සමහර විට බංගලාදේශයේ සොහෙල්ගේ කතාව ඇතුලේ අපිට ඒකට උත්තරයක් හොයාගන්න පුරුවන් වෙයි. ගොඩක් වෙලාවට ලොකු ඛේදවාචකයක් පටන් ගන්නෙ හරිම සාමාන්‍ය සාමකාමී විදිහට. සොහෙල්ගේ යාගේ බිරිඳගේ කතාවත් අන්න ඒ වගේ. හැමදේම පටන් ගන්නෙ ගඟ දිගේ යන හරිම ලස්සන බෝට්ටු ගමනකින්. ඒත් ඒ දෙන්න ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ ඊ ගමන. ඒ ගමන තමයි එයාලගේ ජීවිත කතාවේ හැමදේම වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍ය කියලා. හිතන්නකෝ ඒ දෙන්නගේ ලෝකේ කොච්චර බලාපොරොත්තු වලින් පිරලා තියෙන්නේ නැත්ද? අලුත් ජීවිතයක්, අලුත් පවුලක්. එයාලගේ හැම හීනයක්ම තිබුණේ ඒ ඉපදෙන්න ඉන්න දරුවා වටා. ඒත් දෛවයට තිබුණේ හීන වලට වඩා හාත්පසින්ම වෙනස් සැලස්මක්. තව තත්පර කිහිපයයි ඒ සුන්දර මොහොත සදාහටම වෙනස් වෙන තිබුණේ. ඒත් එක්කම ඒ තිබුණු මුළු සාමකාමී බවම තත්පරයකින් සුණුවසුණු වෙලා යනවා. කවුරුත් හීනකින්වත් හිතපු නැති වෙලාවක දෛවය එයාලගේ ජීවිත කතාවේ අඳුරම පිටුව ලියන්න පටන් ගන්නවා. ඉතින් මොකක්ද ඇත්තට මේ මොහොතේ වුනේ? හිතාගන්න බැරි වේගයකින් බෝට්ටු දෙකක් කෙලින්ම කිනක ගැටෙන්න යනවා. ඒක නවත්තන්න කිසිම කෙනෙක්ට වෙලාවක් තිබුණේ නැහැ. ඇහැක් පියවෙන සැනින් ඒ නිස්කලංක ගමන මරණයේ කෑගැසීමක් බවට පත් වුණා. හැමතැනම බය, කලබලයේ හැමදේම එකට කැටි වුණා. අන්න ඒ වගේ වෙලාවක සමහර විට කාලය නතර වෙනවා වගේ දැනෙනවා ඇති. හැමදේම වෙන්නේ හරිම හිමින්, ස්ලෝ මෝෂන් වගේ. මේ මහා කලබලය මැද්දේ සොහෙල්ගේ හිතේ එක තීරණයක් හැඩගැහෙනවා. ඒක තමයි එයාගේ මුළු ජීවිතේම, එයාගේ මුළු ආදරේම නිර්වචනය කරන තීරණේ. එයා ඉස්සරහ තිබුණ පැති දෙකක්. එක පැත්තක් තමයි ජීවත් වෙන්න තියෙන ආසාව. සහජ බුද්ධිය. අනතුරෙන් පැනලා තමන්ගේ ජීවිතේ බේරගන්න එක. ඒක වැරදි කියන කාටවත් බෑනේ නේද? ඒත් අනිත් පැත්ත තිබුණේ ඊට වඩා ගොඩක් බලවත් දෙයක්. ඒ තමයි ආදරේ. තමන්ගේ බිරිඳයි තවම මේ ලෝකෙට ආවේ නැති තමන්ගේ දරුවෝ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් ආදරේ. ඉතින් සොහෙල් තෝරගන්නේ ආදරේ පාර. අන්න ඒ මොහොතේදී එයාට තමන්ගේ ජීවිතය ගැන අමතකම වෙලා යනවා. එයාගේ ඔළුවේ තිබුණ එකම දේ, එකම අරමුණ තමන්ගේ පවුල බේරගන්න එක. ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතේම පූජා කරන්න එයා දෙපාරක් හිතුවේ නැහැ. බෝට්ටු දෙක හැප්පෙන්නේ නැතන එයා හරියටම දකිනවා. හිතන්න වෙලාවක් නැහැ. ඒත් එයාගේ ක්‍රියාව හිතනවටත් වඩා වේගවත්. පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නැතුව එයා තමන්ගේ ශරීරයෙන්ම පලිහක් කරගන්නවා. ඒ එන මාරාන්තික පහර එයා තමන්ගේ ඇඟටම බාර ගන්නවා. මොකටද? තමන්ගේ ආදරණීයන්ව ආරක්ෂා කරන්න. මේ තමයි එයාගේ කැපකිරීමේ ප්‍රතිඵලය. එක ජීවිතයක් නැති වුණා, හැබැයි ජීවිත දෙකක් බේරුණා. එයාගේ බිරිඳයි එයාට කවදාවත් දකින්න ලැබුණේ නැති එයාගේ දරුවයි ජීවත් වුණා. ඒත් ඒ වෙනුවෙන් සොහෙල්ට ගෙවන්න වුණු මිල ඒක හිතා ගන්නවත් බැරි තරම් විශාලයි. සොහෙල්ගේ ජීවිතය එතනින් ඉවරුණාට යාගේ කතාව ඇත්තටම පටන් ගන්න එතනින්. එයාගේ ඒ කැපකිරීම ඒක කාලයත් එක්ක කවදාවත් මැකිලා යන්නේ නැති සදාකාලික ආදර කතාවක පටන් ගන්නම බවට පත් වෙනවා. මේ වගේ දෙයක් කරන්න පුළුවන් සැබෑ ආදරවන්තයෙක් විතරයි. ඇත්තටම මේ වචන ටිකෙන් හැමදේම කියවෙනව නේද? ඒක බය පරද්දපු ආදරයක්. තමන්ගේ ජීවිතයටත් වඩා තව කෙනෙකුගේ ජීවිතයක් වඩිනවා කියලා හිතපු ආදරයක්. ඉතින් ලෝකෙට සොහෙල්ව මතක හිටින්නේ මෙන්න මිකමයි. සැබෑම වීරයෙක් විදිහට. පිරිමිකම කියන්නේ නිකම්ම ශක්තිය නෙවෙයි. ඒක ආරක්ෂාව කියන එක ලෝකෙටම පෙන්නපු කෙනෙක් විදිහට. සීමාවක් නැති ආදරයක ජීවමාන ආදර්ශයක් විදිහට. ඒ වගේම කවදාත්ම අමතක කරන්න බැරි කැපකිරීමක් කරපු උතුම් මිනිස්සෙක් විදිහට. ඉතින් අවසානයේ අපි ආයෙත් සැරයක් මේ ප්‍රශ්නේ අපෙන්ම අහලා බලමු. මොකක්ද ආදරේ ඇත්තම මිනුම? සමහර විට ඒක වචනවල නෙවෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ ක්‍රියාවේ. තමන්ගේ සැප පහසුවට, තමන්ගේ ජීවිතයටත් වඩා ආදරේ කරන අයගේ ආරක්ෂාව ගැන හිතන එකේ. සොහෙල්ගේ කතාව අපිට මතක් කරලා දෙන්න යන්නේ ඒක. ඒක තමයි උතුම්ම ආදරේ. ඒක තමයි උතුම්ම කැපකිරීම.